මම ATN කැම්පස් එකේ වැල්ලවත්ත බ්‍රාන්ච් එකේ network engineer and cyber security ඉගෙන ගන්න ස්ටුඩන්ට් කෙනෙක්. මම දැනට CCNA එක අවසන් කරලා CCNP එකත් ඒ වගේම job training එකත් සිදු කරමින් පවතිනවා. ඒ වගේම තමයි CH එකත් කරන්න බලාපොරොත්තු වෙනවා. job training එක ගැන කතා කරනවා නම් අපි මේ job training එක තුල theory part එකත් ඒ වගේම practical part එකත් අපිට මේ කොටස් දෙකම ලබා දීලා තියෙනවා ATN campus එක තුලින්. අපි theory part එක කතා කරනකොට අපිට හරි ලේසි කොහොමද configuration කරන්න කියලා. නමුත් ඒක practical කරන්න ගියාට පස්සේ real device වලින් practical කරන්න ගියාට පස්සේ අපිට තේරෙනවා ඒකේ කොච්චර errors එනවද කොච්චර problem වෙනවද කියලා. ඒක නිසා ඒ අත්දැකීම ලබා ගන්න අපිට මේ ATN campus එක මේ job training එක තුලින් ලබා දීලා තියෙනවා. එතකොට අපි network part එකේ අපි ඉගෙන ගන්නේ Cisco devices තමයි ඉගෙන ගන්නේ. නමුත් ATN campus එකේ job training එක තුල Cisco ඒ වගේම Juniper, Huawei ආදී වශයෙන් තියෙන router switches වල real devices වලින් configuration කරන්න අපිට ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි cloud පැත්ත, ඒ වගේම තමයි server පැත්ත, ඒ වගේම තමයි FortiGate වැනි firewall මේ හැම එකක්ම job training එක තුල අපිට ඉගෙන ගන්න අවස්ථාවක් ලබා දීලා තියෙනවා real devices වලින්. ඒ වගේම තමයි මේ job training එක අපිට වැදගත් වෙන්න හේතුව තමයි කෙනෙක් ඩිග්‍රී එකක් කරලා job එකකට යනකොට කෙනෙක්ට අත්දැකීම කෙනෙක්ට ඒක අලුත් වෙන්න පුළුවන්. නමුත් අර ඩිග්‍රී එකක් ලබාගෙන ඒ වගේම තමයි ජොබ් එකකට යන අතර ગેප් එක පුරවන්න මේ ATN කැම්පස් එකෙන් ලබා දීලා තියෙන ජොබ් ට්‍රේනින් එක අපිට උපකාරී වෙනවා. අද වර්තමානයේ වෙනකොට ගොඩ දෙනෙක් ජොබ් හොයන්නේ LinkedIn එක through. එතකොට ATN කැම්පස් එකේ ජොබ් ට්‍රේනින් කන්ටෙන්ට් එක හදලා තියෙන්නේ LinkedIn එකේ description එක බලලා තමයි job training එක content එක හදලා තියෙන්නේ. එතකොට ඒකට අදාළ වෙන විදිහට දැන් අද වර්තමාන වෙනකොට ඔෆිස් එකකට කම්පැනි එකකට එක ෆීල්ඩ් එකක් විතරක් ඉගෙන ගත්ත කෙනෙක් ගන්න එක ඒ කම්පැනියට අවාසිදායකයි. ඒක නිසා all rounder කෙනෙක් තමයි ඒ ඔෆිස් වලින් කම්පැනි වලින් හොයන්නේ. එතකොට මේ ATN campus එකේ තියෙන job training එක හරහා ඔය කට්ටියට real devices configuration කරන ආකාරය ඒ වගේම කියනවා නම් Cisco ඒ වගේම Juniper ඒ වගේම Huawei ඒ ආදී වශයෙන් තියෙන සියලු router switches configuration කරන්න පුළුවන්. ඒ වගේම තමයි cloud පැත්ත, ඒ වගේම තමයි firewall පැත්ත, ඒ වගේම තමයි ඒ ආදී වශයෙන් ATN campus එකේ job training එකෙන් බලාපොරොත්තු වෙන්නේ ස්ටුඩන්ට් කෙනෙක් මල්ටි වෙන්ඩර් ප්ලැට්ෆෝම් එකක වර්ක් කරන ආකාරය සම්පූර්ණයෙන් කියලා දීමයි. ඒක නිසා ඔය කට්ටියත් මේ කැම්පස් එකට සම්බන්ධ වෙලා ඒකේ තියෙන ජොබ් ට්‍රේනින් එකට සම්බන්ධ වෙලා ඒ අත්දැකීම ලබා ගන්න.